පාඨකුරුල්ලෝ ඉදිරි කතාංගය. කෙවින් සහ නිම්නාවේ ඔෆිස් එකේදී යළිත් පෙම්වතුන් වේවිද? කෙවින් පුදුම වෙන්නයි යන්නේ. ෆොන්සේක මහත්තයා ඉදිරියට කෙවින් වෙනුවෙන් මොන වගේ තීරණයක් ගනීද? කෙවින්ගේ ඩඩා මොලේ කල්පනා කරලා තිබුණු නිසා කෙවින්ට නැවත වතාවක් නිම්නාවේ ළඟින් ඇසුරු කරන්න ලැබෙන්නේ මොන විදියටද? පාඨකුරුල්ලෝ ටෙලිඩ්‍රාමාවේ ඉදිරියට වෙන්න යන දේවල් ගැන ප්‍රේක්ෂකයන් තුළ කුතුහලයක් ඇති විදිහට සකස් කළ ඇති වීඩියෝ එකක් තමයි මේ. කෙවින්ගේ හදිසි ඔෆිස් ඒම සහ තාත්තගේ අභියෝගය හැමෝම පුදුම කරවමින් කෙවින් ඔෆිස් ඇවිල්ලා වැඩ කරන්න තීරණය කිරීම කතාවේ ලොකු පෙරලියක් ඇති කරනවා. කෙවින්ගේ තාත්තා කලින් කියපු පරණ කතාවල් සහ අභියෝග එක්ක කෙවින් මේ වතාවේ තමන්ගේ වගකීම් පරණ දේවල් අමතක කරලා වැඩ කරන්න ලෑස්ති වෙනවා. මේක කෙවින්ගේ චරිතය දකින්න ලැබෙන ලොකුම වෙනසක් විදියට රසිකයන් බලා ගන්න පුළුවන්. නිම්නාවිගේ රහස් කිවිසුම සහ තනතුරේ රැඳී සිටීම. කවුරු මොනවා කිව්වත් නිම්නාවි අකමැති වුණත් ඇත්තටම CEO තනතුරෙන් සහ වගකීම් වලින් ලේසියෙන් ඉවත් වෙන්න බැහැ කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ ඇය කලින් කෙවින්ගේ ඩඩා එක්ක අත්සන් කරලා තියෙන ගිවිසුම නිසායි. මේ ගිවිසුමේ තියෙන දැඩි කොන්දේසි නිසා ඇයට තනතුරෙන් ඉවත් වෙන්න බැහැ වගේම තනතුර ආරක්ෂා කරගන්නත් නීතිමය ඉඩකඩ තිබෙනවා. මේ කොන්දේසි සහ නීතිමය රැකවරණයත් සමගින් ඉදිරියේදී කෙවින්ගේ ඩඩාට පුළුවන්කම ලැබෙනවා නිම්නාවිට කියන්න ඔෆිස් ආවේ නැත්තම් නඩු දානවා කියලා. ඒ වගේම රස්සාවයි පෞද්ගලික ජීවිතේ පටලවා ගන්න එපා. ඒක නිවැරදි ක්‍රමය නෙවෙයි කියන එක පෙන්වන්න පුළුවන්. මේ ඇග්‍රීමන්ට් එකේ හින්දා අවසානයේ නිම්නාවිට ඔෆිස් එන්න සිදු වේවි.